හරි. ඊට පස්සේ බලන්න 30 වෙනි MCQ එක MCQ 30 මේක සාමාන්‍යයෙන් එන්නේ මොකෙන්ද? මේක සාමාන්‍යයෙන් විදුලි මෝටර වල වේගය සම්බන්ධයෙන් එන්න පුළුවන්. හරිනේ. වේගය කතා කරොත් ඒ සම්මුහූර්තක මෝටර ගත්තොත් එහෙම එයාගේ කතාවක් තියෙනවා මම චුට්ටක් මතක් කරන්නම්. මෝටර එක සම්මුහූර්තක වේගය කියන්නේ මොකද්ද? අපි දන්න සම්මුහූර්තක මෝටර වල හටගන්නේ භ්‍රමණය වන චුම්බක ශේෂ්ඨයන්නේ. එතකොට මෙහෙමයි මම නිකන් මේ කෙටියෙන් ඉතා සරලව කියන්නේ MCQ එකට දාගන්න. මේ භ්‍රමකයේ තියෙන ඇතුලේ දෙපැත්ත ශේෂ්ඨාංග තියෙනවා. මේ ශේෂ්ඨාංග වලට කරන්ට් එක හමු වුණාට පස්සේ මේ වගේ හටගන්නේ භ්‍රමණය වන චුම්බක ශේෂ්ඨය. ප්‍රත්‍යවධාරාව දෙන්න නිසා ඒ ප්‍රබලතාව වැඩි නිසා චුම්බක ශේෂ්ඨයේ ඒ චුම්බක ශේෂ්ඨයේ භ්‍රමණය වෙනවා. හරිනේ. අන්නේ චුම්බක ශේෂ්ඨයේ භ්‍රමණය වන වේගය තමයි අපි සමමුහූර්තක වේගය කියලා හඳුන්වන්නේ. ns කියන්නේ සමමුහූර්තක වේගය. සමමුහූර්තක වේගය චුම්බක ශේෂ්ඨයේ භ්‍රමණය වන වේගය. හරිනේ. ඊට පස්සේ අපි දැන් මෝටරේ භ්‍රමණය වෙනවනේ. මේ චුම්බක ශේෂ්ඨයත් එක්කම මෝටරයත් භ්‍රමණය වෙනවා. මෝටරේ භ්‍රමණය වන වේගය වන වේගය කියලා කියනවා. නැත්නම් භ්‍රමකයේ භ්‍රමණය වන වේගය කිව්වත් හරි. අපි යා හඳුන්වනවා nr කියලා. nr කියලා. මෝටරේ කරකන වේගය එහෙම නැත්නම් භ්‍රමකය. මම දෙකින් කරකෙන්නේ අපි කියනවා භ්‍රමකය කියලා. භ්‍රමකය කරකැවෙන වේගය. කරකැවෙන වේගය. මේවා සාමාන්‍යයෙන් අපි rpm මගෙන් තමයි මනින්නේ. හරි රයිට්. එතකොට ns කියන්නේ සම්මුහූර්තක වේගය, චුම්බක ශේෂ්ඨ කරකැවෙන වේගය, nr කියන්නේ මෝටරේ නැත්නම් භ්‍රමකයේ කරකැවෙන වේගය. ගොඩක් මෝටර වල මොකද්ද වෙන්නේ? මේක තියරි වලට අදාළව මේ වේග දෙක සමාන වෙන්න ඕනේ. ns සමාන වෙන්න ඕනේ මොකටද? nr ට. හරිනේ. ns අනිවාර්යෙන් nr ට තියරිට අදාළව සමාන වෙන්න ඕනේ. පැහැදිලිනේ? හරිනේ. රයිට්. එතකොට හැබැයි ගොඩක් මෝටර වල ප්‍රායෝගික මෝටර වල මේ දෙන්න සමාන වෙන්නේ චුම්බක ශේෂ්ඨ මගින් මෝටරේ කරකවන්න හැදුවට එතන පොඩි ලිස්සුමක් ඇති වෙන්න පුළුවන්. වේග වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ වේග වෙනස අපි ලිස්සුම නිසා හඳුන්වනවා. හරිනේ. ඊට කලින් මම කියන්න සම්මුහූර්තක වේග වෙන සූත්‍රය. ns වෙන සූත්‍රය අපිට ගන්න පුළුවන් මොකද්ද? 120යි f බෙදීම p. හරිනේ. මේ සූත්‍රය මතක තියාගන්න අනිවාර්යෙන් 6 විභාගෙදී මේකේ හෝ ඔයාගේ රචනා පේපරේ අහන්න පුළුවන්. පැහැදිලි කතාව. හරි. එතකොට f ගත්තොත් එහෙම f කියන්නේ සංඛ්‍යාතය. මේ මෝටරේට දෙන ප්‍රත්‍යවර්ත ධාරාවේ සංඛ්‍යාතය. හර්ට්ස් 50 කියලා කියන්නේ. ඒක සංඛ්‍යාතය. හරිනේ. right. ඊට පස්සේ p කියන්නේ මෝටරේ ද්‍රව ගාන. මෝටරේ ද්‍රව ගණන. හරිනේ. මෝටරේ දත්ත පත්‍රිකාවක් තියෙනවනේ. ඒ දත්ත පත්‍රිකාවේ මේ ද්‍රව ගාන සංඛ්‍යාතය මේ දේවල් දීලා තියෙනවා. ඊට පස්සේ මෝටරේ කරකන වේගය හොයන්න දෙයක් නැහැ. ඒකත් rpm වලින් මෝටරේ සටහන් කරලා තියෙනවා. හරිනේ. විභාගයේ ටික දෙනවා. අපිට හොයන්න තියෙන සමමුහූර්තක වේගය. පැහැදිලිනේ. ඊට පස්සේ අපි කිව්වා තියරි වලට අදාළව සමමුහූර්තක වේගය සමාන වෙනවා මෝටරේ භ්‍රමණය වෙන වේගයට. හැබැයි ඇත්තටම ප්‍රායෝගික මෝටර වල එහෙම වෙන්නේ නැහැ. පොඩි ලෙස්සුමක් තියෙන්න පුළුවන්. එතකොට ලෙස්සුම කොහොමද හොයන්නේ? ලෙස්සුම සමානයි ns ඍණ nr. ns තමයි වැඩි. r තමයි අඩු වෙන්නේ. ඇයි? ns මගින් කරකවන්නේ. එතකොට ns කරකවන කෙනා වැඩි වෙන්න එපා. ns ඍණ nr වලින් ලෙස්සුම හොයන්න පුළුවන්. වේග වෙනස තමයි ලෙස්සුම කියලා කියන්නේ. ඊට පස්සේ මේ ලෙස්සුම ප්‍රතිශතයක් විතරක් වෙනවා. ලෙස්සුම් ප්‍රතිශතය ගත්තොත් එහෙම ලෙස්සුම බෙදීම සම්මුහූර්තක වේගය ගුණ කිරීම 100%. සම්මුහූර්තක වේගයෙන් ලෙස්සුම කොච්චර ප්‍රතිශතයක්ද කියලා හොයනවා. මේ සූත්‍ර මතක තියාගන්න. පැහැදිලිනේ. අපේ ගානට යමු මෙච්චරයි කියලිය. අපි යමු ගානට. බලන්න 88 වෙනි ගාන. 88 වෙනි ගාන එයා අපිට දෙනවා ද්‍රව ගාන 6යි. මම මෙතන ගාන හදන්නම්කෝ. 88 වෙනි ගාන මෙතන හදන්නම්. ද්‍රව ගාන කියන්නේ p නේ. ද්‍රව ගාන කීයද? 6යි. ද්‍රව ගාන 6යි. ඊට පස්සේ සංඛ්‍යාතය f ගාගේ කීයද? 50යි. අපිට විභවාන්තරයක් ඕන වෙන්නේ නැහැ මෙතනදී. ඒක නිසා ඒක අවශ්‍ය නැහැ අමතර තත්ත්වයක්. ඊට පස්සේ කියනවා මේ මෝටරේ මිනිත්තුවට කරකෙන වට ගාන. අන්න වැදගත් පොයින්ට් එක. මිනිත්තුවට කරකෙන වට ගාන. මෝටරේ මේ nr අහන්නේ අපි. nr හොයන සූත්‍රයක් නෑනේ. මුලින් ns හොයාගන්නකො. ns හොයාගන්න. ns සමානයි 120යි බෙදීම p. දැන් රචනා පේපරේ මේ දත්ත කෙලින්ම දෙන්නේ නැහැ. දත්ත වගුවක් තියෙනවා මෝටරේ ගහලා තියෙන දත්ත වගුව තියෙනවා. ඒකට දාලා තමයි දෙන්නේ. හරිනේ. ඒව දැන් හිතන්න එපා. දැන් ඔයා බලන්න MCQ එකේ කොට දාගන්න. MCQ එකේ දෙනවනේ. හරිනේ. වෙලාව තිබ්බොත් ඒ දත්ත පත්‍රිකාව කොහොමද තියෙන කියලා චුට්ටක් බලාගන්න. හරිනේ. right 120 ගුණ කිරීම 50 බෙදීම p 6. දැන් ඔයා බලන්න අඩු කාලයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න. හරිනේ. ඔයාලා ලේසි පස්සේ ටක් ගාලා බලාගෙන යන්න. මේක සුරු කරන් උත්තරයක් එයි. 120 ගුණ කරන්න කීයෙන්ද 50න් ගුණ කරලා බෙදන්න. මේක ගුණ කරලා බෙදන්න 6 10යි මොනවද rpm
rpm 1000යි. දැන් nr හොයන්න. nr හොයන්න වෙන්නේ මේ සූත්‍රය. මේ ලෙස්සුම සමානයි ns ඍණ nr. ලෙස්සුම සමානයි ns ඍණ nr. ns ඍණ sr. මේ ns ඍණ nr. ns ඍණ nr. ලෙස්සුම කීයද? දීලා නැහැ. දීලා නැත්තම් ගන්න බිඳුව. ලෙස්සුම දීලා නැත්තම් ගන්න බිඳුව. දීලා නැහැ නේ ලෙස්සුම සම්බන්ධව බිඳුව කියලා ගන්න. දුන්නොත් ඒක ගන්න. ns 1000යි 1000 ඍණ nr. nr කියගියත් 1000ක් වෙනවා ලෙස්සුමක් නැත්තම්. rp උත්තරය 1000යි. උත්තරය 1000. අන්න එහෙමයි ඒ වගේ ප්‍රශ්නයක් හදන්නේ. ටක් ගාලා එන්න ඊළඟ MCQ එකට ඒකෙත් පොඩි තීරයක් තියෙනවා ටක් ගාලා මතක් කරමු. හරිනේ. තෙකලා පරිණාමයක් ගත්තොත් එහෙම අපි දන්නවා තරු සම්බන්ධය හෝ දැල් සම්බන්ධය තියෙන්න පුළුවන් කම්බිදඟරවල. එතකොට එයාගේ අපි හිතමු තියෙන්නේ තරු සම්බන්ධයක් කියලා. මෙන්න තරු සම්බන්ධය. ඊට පස්සේ වෙන්න තියෙනවා ඩෙල්ටා සම්බන්ධය. මෙන්න තියෙනවා ඩෙල්ටා සම්බන්ධය. ওই දෙකේ තියෙන්න පුළුවන්. ප්‍රාථමික විදිහට ඩෙල්ටා තියෙන්න පුළුවන්, තරු තියෙන්න පුළුවන්. ඔච්චරයි කතාව. හරිනේ. රයිට්. එතකොට මේ කම්බිදඟරයක් අපි කලාවක් ලෙස හඳුන්වනවා. එතකොට ඒ කලාව තියාගන්න ධාරාව පේස් වෝල්ටේජ් නැත්නම් කලා වෝල්ටීයතාව ලෙස හඳුන්වනවා. කලා වෝල්ටීයතාව ලෙස හඳුන්වනවා. මෙයාගෙත් එහෙමයි. VP කලා වෝල්ටීයතාව මෙතනත් VP මෙතනත් VP. VP තුන් දෙනෙක් ඉන්නවා. මේ කලාවක් කරා යන ධාරාව IP මෙතනත් එහෙමයි IP. මෙයත් එහෙමයි මෙයත් එහෙමයි. හැමතැනම කලාවක් කරා ගන්න ධාරාව IP. ඊට පස්සේ මේ තියෙන්නේ මාර්ගේ අර ගේ ඉස්සරහින් යන ලයින් එක තියෙනවනේ. ඒ ලයින් එකනේ මේ තියෙන්නේ. පරිණාමකින් එළිය තියෙන්නේ. එතකොට අන්නේ ලයින් එකේ යන වෝල්ටේජ් එක නැත්තම් මාර්ගයේ වෝල්ටීයතාව අපි හඳුනනවා VL නැත්තම් මන් වෝල්ටීයතාව කියලා කියනවා. ලයුර හැන්ඩ් එකක් අතර විභවාන්තරය තමයි මේකෙදී ගන්න මේ නිව්ට්‍රල් එක තියෙන නිව්ට්‍රල් එක අතර නෙමෙයි. ලයුර හැන්ඩ් එකක් අතර විභවාන්තරය තමයි VL කියලා කියන්නේ අපි කියනවා මන් වෝල්ටීයතාව. හරිනේ මෙයා ලයිව් 1 මෙයා ලයිව් 2 මෙයා ලයිව් 3 මෙයා තමයි නිව්ටන්. මෙයා ලයිව් 1 මෙයා ලයිව් 2 මෙයා ලයිව් 3 මේකේ නිව්ට්‍රල් එකක් නැහැ. හරිනේ හරි. ඊට පස්සේ මේ මාර්ගයේ රැහැනක් අපිට අර ගේ ඉස්සරහින් යන පාරේ ලයින් එක තියෙනවානේ. ඒකේ මාර්ගයේ යන රැහැනක ධාරාව IL මන් ධාරාව ලෙස අපි හඳුන්වනවා. ඕක තමයි කතා ටික මේකෙත් තියෙනවා. හරි. මේ ටික අතර සම්බන්ධයක් තියෙනවා. කලා ධාරා විභවාන්තර සහ ඊට පස්සේ මන් ධාරා විභවාන්තර අතර සම්බන්ධ තියෙනවා. මොකක්ද සම්බන්ධය? ඉතාල සරලයි බලන්න. මේකේ බලන්න. මේ IL කාට සමානයිද? IP ට සමානයි. ඇයි? මෙහෙන් එනවා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඒකම තමයි මෙතනින් යන්නේ. ඒ නිසා IL IP ට සමානයි. ලේසි නේද? හරිනේ. ඊට පස්සේ මේකේ බලන්න. VL සමානයි කාටද? මේ VL ම නේද මෙතනක් තියෙන්නේ. මේ තියෙන්නේ VP කියවනේ අපි. VL කෙලින්ම VP ට සමානයි. මතක තියාගන්න මේ දෙක. රූපයන්ද මේක ටක් ගාලවට පේනවා. මේක මතකයි. හැබැයි මේක කවදාවත් මේ IL IP ට සමානද නෑ. මේ IL දෙපැත්තට බෙදෙනවා. එහෙනම් අන්න ඒ වගේ අවස්ථාවකදී මොකද්ද වෙන්නේ? IL සමාන වෙන්නේ IP ට. එහෙම වෙනවා නම් මේකේ සමාන නිසා උලක් නෑ. එහෙම වෙනවා නම් මතක තියාගන්න සමාන වෙන්නේ මූල 3යි IP ට. හරි. මේක තමයි පාඩම් කරන්න තියෙන්නේ. සමාන වෙන්නේ නැත්තම් මූල 3ක් දාන්න IP ට. මෙතනත් එහෙමයි. මේ විභවාන්තරය මෙයාට සහ මෙයාට බෙදෙනවා. මේක අයින් කරන්නකො. මෙයාට සහ මෙයාට බෙදෙනවා. එහෙනම් සමාන වෙන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? VL සමානයි මූල 3යි VP කියලා ලියනවා. මේක සමාන වෙන්නේ නැත්නම් විභවාන්තරය සමාන වෙනවා ධාරාව. හැබැයි මේකේ අනිත් පැත්ත. මේක විභවාන්තරය අසමාන උනේ. මේකේ ධාරාව තමයි අසමාන උනේ. සමාන වෙනවා මෙයාගේ විභවාන්තරය. හරිනේ. ඕක මතක තියාගන්න. ඕක ඇසුරෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. රචනත් අහන්න පුළුවන්. හරිනේ. බලන්න 89 වෙනි ප්‍රශ්නේ. ඩෙල්ටා සම්බන්ධයක් සහිත පරිණාමකයක මන් වෝල්ටීයතාව 400යි. ඩෙල්ටා කියන්නේ මේක. ඒවත් ලියාගන්න. මේක ඩෙල්ටා. එහෙම නැත්නම් දැල් සම්බන්ධය මෙයා තරු. හරි. මේක කටපාඩම් කරා කියන්නේ ගානකට දාගන්න පුළුවන්. මන් වෝල්ටීයතාව 400යි නේ. මෙතන මම හදන්නම්. 89 මම මෙතන හදන්නම්. මන් වෝල්ටීයතාව VL කීයද? 400යි වෝල්ට්. ඊට පස්සේ කලා වෝල්ටීයතාව මොකද්ද? ලේසියෙන් VL සමානයි VP ට. ඒක ඩෙල්ටා වෙච්ච නිසා තමයි හැමුනේ. තරු කියලා දුන්නම් VL සමාන වෙන්නේ මූල 3යි VP ට. ඒ නිසා සම්බන්ධය වැදගත්. VL සමානයි VP ට. ඒක නිසා 400යි VP කියන්නේ ඉන්න ලේසියෙන් CQ එකක් මේ ටික මතකයි නේද? පැහැදිලි කරයි. ඊට පස්සේ 90 වෙනි ප්‍රශ්නේ. ඒකත් මම මෙතනම හදන්නම්. 90 වෙනි ප්‍රශ්නේ මම ලේසි කතාවක් දීලා තියෙන්නේ. මොකක්ද? කලින් කතා කරපු දෙයක්. දාරිද්ර්‍යකයේ සම්පූර්ණයෙන් ආරෝපණය වෙන එක තමයි කාලය. කාලීයත සමානයි මොකටද? T සමානයි RC. උඩ එකේ දෙන තිබ්බ ප්‍රශ්නේ මම මෙතන දාලා තියෙනවා. කමක් නැක් කරමු.
ප්‍රතිරෝධය 1 මෙගා ඕම්. මෙගා කියලාම දාන්නම්. ධාරිත්‍රිකයේ ධාරණාව 1 මයික්‍රෝෆැරඩ්. එයි මම මෙහෙම දැම්මේ මෙගා කියන්නේ 10 6. මෙයා 10 රින 6. 10 6ට 10 9 කැපෙනවා මෙගාට. මෙයා කපන්න පුළුවන්. මෙයා මෙගාට මයික්‍රෝ කපන්න පුළුවන්. එතකොට 1යි තත්පර. ඔයා දන්න විදිහට සුළු කරන්න. හරිනේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් ආරෝපණය වෙන ගතන කාලෙ කොච්චරයිද? 5යි කාල නීතිය වගේ 5 ගුණයක්. කලබලෙට මේක ගහන්න එපා. සම්පූර්ණයෙන් ආරෝපණය වෙන ගතන කාලේ කාල නීතිය වගේ 5 ගුණයක්. එතකොට 5 ගුණ කිරීම එක කියන්නේ තත්පර කීයද? 5යි තත්පර 5 කාලයක් යනවා. තත්පර 5ක් කාලයක් යනවා. ඔන්න ඒ ප්‍රශ්නේ. එතනින් ඉලෙක්ට්‍රිකල් සම්පූර්ණයෙන් ඉවරයි. හරිනේ. ඉලෙක්ට්‍රිකල් වල මේ දේවල් ටික හරියට බලා ගන්න. ඊට පස්සේ වෙලා තිබ්බොත් මොකද්ද කරන්නේ? තව ඉලෙක්ට්‍රිකල් වල කොටස්. ඉලෙක්ට්‍රිකල් වල කොටස් තියෙනවනේ. ඒ ටික ඔයා බලන්න. පැහැදිලි? මේ ටික මූලික වශයෙන් ඔයාලට පුළුවන් ටික. ඉලෙක්ට්‍රිකල් අමාරුයක් තියෙනවා. හරිනේ. ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික කියන්නේ අමාරු ප්‍රශ්න තියෙන ටිකක්. එතකොට ඔයා ඒකේ පුළුවන් ටික කොට දාගන්න. ඊට වඩා ලේසි ප්‍රශ්න තියෙනවා. මුල් ටික ඔයාලට සාමාන්‍යයෙන් කටපාඩම් කරලා තියෙන ටික කොට දාගන්න පුළුවන්. හරිනේ. ඉලෙක්ට්‍රිකල් වල හිතන්න තියෙනවා. ඒකේ පුළුවන් ටික කොට දාන්න. හරිනේ. ඉලෙක්ට්‍රිකල් වලින් ප්‍රශ්න 14ක් තියෙනවා. හරිනේ. ඉලෙක්ට්‍රිකල් වලින් 17ක් එනවා. ඉලෙක්ට්‍රිකල් වලින් 7යි, ඉලෙක්ට්‍රොනික වලින් 7යි. මේ 7න් වා 5ක්වත් කොට දාගන්න ඕනේ. හරිනේ. ඉලෙක්ට්‍රොනික ටිකත් මම කරන්නම්. ඒකෙත් අපි දන්නවා එන ටික. එතකොට ඒ ටිකට අදාළව කොට දාගන්න පුළුවන්. හරිනේ.